ජේසු පිහිටයි ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාදමත් දවසක්. අද දවසෙත් අපි බලන්නේ පුත්‍රකමේ ආත්මය ගැන. ඔබ පුත්‍රයෙක් කියලා තමයි අද දවසෙත් අපි බලන්නේ. ඔබ පුත්‍රයෙක් ලෙස දෙවියන් වහන්සේගේ ස්වභාවයෙන් ඔබ මේ පොළවේ ජීවත් විය යුතුයි. දෙවියන් වහන්සේ ආකාරව ඔබ කතා කරන්නට ඕන. ඔබ දෙවියන් වහන්සේගේ ස්වභාවයෙන් ජීවත් වෙන කෙනෙක් නම් ඔබ දෙවියන් වහන්සේ ආකාරව ඔබ සිතන්නට ඕන. ඔබ දෙවියන් වහන්සේ ආකාරව ක්‍රියා කරන්නට ඕන. ඒක තමයි උන්වහන්සේගේ ස්වභාවයෙන් ඔබ ජීවත් වෙනවා කියන්නේ. ඒ වගේම ඔබ දැනගන්න ඔබට උරුමය තියෙනවා වගේම ඔබට උන්වහන්සේ ආධිපත්‍ය බලය දීලා තිබෙනවා මේ පොළව ආණ්ඩු කරන්න. අපි බලමු උත්පත්ති පළවෙනි පරිච්ඡේදයේ 26 වෙනි වචනය. තවද දෙවියන් වහන්සේ අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ. ඔවුහු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළව කෙරෙහිද පොළව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩු කෙරෙත්වායි කීසේක. හාලෙලූයා. එනිසා ඔබට විරුද්ධව තිබෙන ඕනම දෙයක් පරාජය කිරීමේ හැකියාව ඔබට දී තිබෙන ආධිපත්‍ය බලයට තිබෙනවා. ඔබ පුත්‍රයෙක් ලෙස ඔබට දෙවියන් වහන්සේ ඔබේ පියාණන් වහන්සේ ආධිපත්‍ය බලය දී තිබෙනවා මේ පොළවේ තිබෙන හැම දෙයක්ම ආණ්ඩු කරන පිණිස යටත් කරන පිණිස. God bless you.